තාම ඉවර නැහැ. Dulu bareng. Nah, place kita awal. ඉවර කරා. ගෙදරින් එද්දී මෙතෙන් එද්දී 11යි දැන් වෙලාව 7:10. Hello, welcome back to my channel. ඉතින් ඔයගොල්ලෝ හැමෝම සතුටින් හොඳින් ඉන්නව නේද? මං හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා. ඉතින් අද vlog එක මගේ hair journey එකේ vlog එකක් තමයි දිගටම බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේ යන්නේ අද කොළඹින් පිට දුර තැනකට. මං කලින් දවසේ තමයි confirm කරගත්තේ හරියටම යන්න තියෙන තැන. මං හිතාගෙන හිටියේ මේ වැඩේ තියෙන්නේ ගාල්ලේ කියලා. ඉතින් කලින් දවසේ රෑ මං ආයෙ කතා කරලා කන්ෆර්ම් කරගත්තාම තමයි දැනගත්තේ ගාල්ලේ නෙමෙයි මීගමුවේ තමයි මේ වැඩේ තියෙන්නේ කියලා. මගේ ඊළඟට එන්න තියෙන කලෙක්ෂන් එකේ ක්ලෝතින් ෂූට් එකක් දාගෙන හිටියා ගාල්ලේ නම් කරන්න. ඉතින් අපිට ඒ වැඩේ කරගන්න බැරි වෙනවද? ඉතින් මේක තියෙන්නේ මීගමුවේ නිසා. ඉතින් මම මේ යන්නේ අද මගේ කොණ්ඩෙට අලුත් hair color එකක් දාගන්නයි කොණ්ඩේ ends ටික කපා ගන්නයි. දැන් මාස 3කින් විතර මං ends කැපුවේ නෑ. ඔයගොල්ලෝ දන්නවනේ මම ගිය අවුරුද්දේ දෙසැම්බර් වල layer එකක් කරා. ඊට පස්සේ color එකක් දැම්මා. ඉතින් එතනින් පස්සේ මම දෙපාරක් මගේ කොණ්ඩේ ends කැපුවා. මේ කපන්නේ 3 වෙනි පාරට. ඒ කියන්නේ දැන් මාස 5ක් වෙනවා. මේ පහට මේ දැන් ends කපන්න යන්නේ 3 වෙනි පාරට. ඉතින් ඔහොම තමයි උදේම අපි යන්න පිටත් වුණා. උදේම කිව්වට උදේ 10ට විතර තමයි ගියේ. අපිට 11 විතර වෙද්දී එන්නේ කියලා තිබුණා. ඉතින් චුට්ටක් පරක්කු වුණා වැස්සත් එක්ක නැගිටලා ලෑස්ති වෙන්න. ඊට පස්සේ අපි නිගම්බ වලට ගිහිල්ලා එතන තිබ්බ KFC එකකට ගිහිල්ලා බර්ගර් එකක් කෑවා. මොකද උදේ කාලා වෙන හැය නිසා. ඉතින් මගේ hair journey එක ගත්තොත් ඔයගොල්ලෝ දන්නවනේ මගේ hair oil එකත් එක්ක හොඳට volume එක මම හදාගත්තා මගේ කොණ්ඩේ. ඉතින් ඒකට ගොඩාක් බලපෑවේ මගේ hair oil එකම තමයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ අවුරුදු 5-6ක් තිස්සේ මම use කරන එකම hair oil එක තමයි මගේ ශ්වේතරු ආයුර්වේද hair oil එක. ඉතින් ඕගොල්ලොත් ඕඩර් එකක් දාන්න බය නැතුව ගන්න. මොකද ආයුර්වේද අමාත්‍යාංශයේ අනුමැතිය තියෙන හොඳ රිසල්ට් තියෙන සති 2-3න් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ කොණ්ඩේ හොඳට වොලියුම් එක හදා ගන්න පුළුවන් එකම hair oil එක තමයි ශ්වේතරු කියන්නේ. ඉතින් ඉස්සරහට ඒ ගැන මම ඔයගොල්ලන්ට අප්ඩේට් දෙන්නම් මගේ කොණ්ඩේ ගැන. ඉතින් ඔයගොල්ලෝ දන්නවද මගේ කොණ්ඩේ දැන් කැපුවත් හරි ආයෙත් මම ඒ ගානටම වවාගෙන තියෙන. ඔයගොල්ලෝ ඉස්සරහට මගේ vlog එක skip කරන්න නැතුව බලන්නකෝ. ඒ කියන්නේ 2024 දෙසැම්බර් කැපුවම් පස්සේ දැන් මේ වෙනකොට ආයෙත් මගේ layer එක ඒ තිබ්බ මට්ටමටම වැවිලා තියෙනවා. ඒකට හේතුවත් මගේ hair oil එකම තමයි. අපි ගිහින් බලමු ඇතුළට. මට ඕන වුණා මම කොච්චර ප්‍රමාණයක් කොණ්ඩේ වවාගෙන තියෙනවද කියලා බලන්න මේ මාස 5ට. ඒ නිසා මම කොලැබරේෂන් එකකුත් කරනවා කියලා හිතාගෙන ආවා. මොකද ඒක මට හොඳ මතකයක් වෙයි මගේ මේ hair journey එකට කියලා. ඉතින් ඇතුළට යනකොටම ලස්සන cool environment එකක් තමයි තිබුණේ මේකේ. මම first time ආපු නිසා මට ඒක ගොඩක් දැනුණා. ඉතින් හරිම ලස්සනයි.
පස්සේ මගේ කොණ්ඩේ චෙක් කරා ප්‍රදීප් අයියා ඇවිල්ලා ඩැමේජ් වෙලාද නැත්නම් වෙන මොන හරි ඔප්ෂන් එකක් තියනවාද කොණ්ඩේට කරන්න කියලා. වෙලාවට කොණ්ඩේ ඩැමේජ් වෙලාවත් අගිස් පුපුරලාවත් තිබුණේ නැහැ. ඒ වුණාට මම කිව්වා එන්ඩ්ස් ටික පොඩ්ඩක් කපමු කියලා. ඊට පස්සේ මේක පටන් ගන්න කලින්ම කිව්වා පැය 5-6ක් යනවා කියලා. ඒ වුණාට අන්තිමට පැය 8ක් විතර අපිට ගියා මගේ කලයක දාලා ඔක්කොම වැඩ ටික ඉවර කරන්න. ඊට පස්සේ අපි කොණ්ඩේ වොෂ් කරන්න පටන් ගත්තා. මම කිව්වා මට ඕන හෙයා කලයක මේ බ්‍රෑන්ඩ් එකෙන් කියලා. මොකද මම යූස් කරන්නේ L'Oreal ෂැම්පූ එක නිසා L'Oreal බ්‍රෑන්ඩ් එකෙන්ම හෙයා කලයක ඕන කියලා බ්ලීච් කරන්නේ නැතුව. ඉතින් එයා මට කලර්ස් ටික පෙන්නලාම මට කිව්වා මේක සිලෙක්ට් කරලා ගන්න ඔයා කැමති කලර් එකක් කියලා. ඉතින් වෙන සැලෝන් වල ඇත්තටම අපිට ඕන විදිහට කරගන්න බෑ. ඒගොල්ලෝ කැමති ඒගොල්ලෝ විදිහට තමයි අපිට කලර් එකක් දාන්න. ඊට පස්සේ අන්තිමට කියනවා ඒගොල්ලෝ ලස්සනයි කියලා. ඒ වුණාට ඉතින් අපේ හිතට සැටිස් නැත්තම් ඇත්තටම වැඩක් නැහැ. ඉතින් මට එහෙම වෙලා තියෙනවා. ඒ නිසා මම ප්‍රදීපයට කලින්ම කිව්වා මට ඕන L'Oreal බ්‍රෑන්ඩ් එක බ්ලීච් කරන්නේ නැතුව ඕන. මම පෙන්නපු කලර් එක විතරමයි මට ඕන කියලා. ඉතින් එතන කලර් ගාට් එකකුත් තිබ්බා. මම ඒක චෙක් කරලා බලලා මට ඕන විදිහ කිව්වා. ඊට පස්සේ ඔන්න ඉතින් අපි පටන් ගත්තා කොහොමද සෙක්ෂන් විදියට ඕන. ඒ ටික අපි කතා කරගත්තා. ඊට පස්සේ තමයි කොණ්ඩේ වොෂ් කරේ. මම කොහොමද උදේ නාලා ගියේ. ඒ වුණාට ගිහිල්ලත් වොෂ් කරා කොණ්ඩේ එන්ඩ්ස් කපන්න ඕන කියපු නිසා. ෂැම්පු කන්ඩිෂනර් එකක් පාවිච්චි කරේ L'Orealම තමයි. ඉතින් ඒ සැලොන් එක ඇත්තටම මට මාර ෆ්‍රෙන්ඩ්ලි වුණා මං කියන විදිහට කරපු නිසා වැඩේ. ඉතින් වෙන සැලොන් වල ඇත්තටම අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. මේක බලන ඔයාලටත් එහෙම වෙලා ඇති. මොකද අපි දන්නේ නැහැ අපිට පේන්නේ නැහැනේ මොකක්ද යූස් කරන ෂැම්පු එක මොකක්ද ඒ කලර් එක බ්ලීච් කරන්න දැම්මද ඒවා අපිට පේන්නේ නැහැනේ. ඉතින් ඒ සෙක්ෂන් වශයෙන් මට හැමදේම පෙන්න ප්‍රදීප් අයියා මගේ කොණ්ඩේ වගකීම අරගෙන ඇත්තට මෙයා ගොඩක් ඕන කමෙන්ට් ටයිම් එක අරගෙන මට මගේ වැඩේ කරලා දුන්නා. ඇත්තට මම ගොඩක් ඒකට ඇප්‍රීෂিয়েට් කරනවා. මේක කිසිම ප්‍රොමෝෂන් වැඩක්වත් කිසිම දෙයක් නෙමෙයි. මට ඕන උනේ ඒකේ තියෙන ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. මොකද මට කොළඹ අවට තියෙන සැලොන් වලට මම ගිහින් තියෙනවා ගොඩක් තැන් වලට වගේ ඒ වගේ මට ඕන කලර් එක මම පෙන්නන කලර් එක නෙමෙයි අන්තිමට තියෙන්නේ. ඒගොල්ලෝ බ්ලීච් කරලා මගේ කොණ්ඩේ වොලියුම් එකත් එක්ක ඒගොල්ලෝ කියන්නේ කලර් එක ඉක්මනට ග්‍රෝ අප් කරගන්න අමාරුයි කියලා. එතකොට ඒගොල්ලෝ මටත් හොරෙන් බ්ලීච් කරලා ඉතින් මම දන්නේ නැහැ බ්ලීචින් දාලා දැන් මොනවද කරලා තියෙන්නේ කියලා. මොකද අපිට කලර් එක ඒගොල්ලෝ සෙට් කරද්දි පේන්නේ නැහනේ. ඉතින් ඒ නිසා මේ සැලොන් එකේ ඇත්තටම මට එහෙම දෙයක් උනේ නැහැ. ගොඩක් ටයිම් එකත් අරගෙන මට ගානට වැඩේ කරලා දුන්න ප්‍රදීප් අයියා. ඉතින් ඒ විශ්වාසෙම ගොඩක් වටිනවා. මට ආයෙත් එතෙන් ගිහිල්ලා එයාගෙන් ඒ සර්විස් එක ගන්න පුළුවන් මට්ටමකට එයා මට හොඳට සැටිස්ෆයි වෙන විදිහට මගේ වැඩේ කරලා දුන්නා. දැන් බ්ලෝ ඩ්‍රයි කරගෙන ඉවරයි. මට යන්න කලින්ම හිතුණා පැය 7-8ක් යයි කියලා වැඩේට. ඒ නිසාම තමයි මම කාලත් ගියේ. ඉතින් ගිහිල්ලත් මට හොඳ කොෆි එකක් දුන්නා බොන්න. මොකද කලර් එක ආදි ගොඩක් වෙලා එක තැන වාඩි වෙලා ඉන්න වෙනවනේ. ඒ නිසා මේ තියෙන්නේ මම යූස් කරන අද කලර්ස් ටික. මේ ටික මට පෙන්නලාම කිව්වා මේක තමයි මම ගන්න කියලා. ඉතින් මම ගොඩක් සැටිස්ෆයි ඒ අර තියෙන විශ්වාසය තවත් වැඩි කරන මට ඇත්තටම මේ තියෙන කලර්ස් ටික. ඊට පස්සේ අපි ගන්න පටන් ගමු. ගාන එකේ වීඩියෝස් නැහැ මගේ ළඟ. මගේ ෆෝන් එක ඕෆ් වුණා. ඉතින් කලර් එක ගහලා විනාඩි 25ක් 30ක් විතර හිටියා. ඊට පස්සේ ආයෙ වොෂ් කරා. මට චුට්ටක් නිින්දත් ගියා. මොකද මගේ කොණ්ඩේට පොඩ්ඩක්වත් රිදුනේවත් මුකුත් නැහැ ඩ්‍රයි කරද්දි වුණත්. වෙන සැලොන් වල ඇත්තටම කොණ්ඩේ ඇද ගොඩාක් ඩ්‍රයි කරනවා. ගෙදර ආවම හරියටම ඔළුව කැක්කුම ඉන්න බෑ. මට එහෙම වෙලා තියෙනවා. මේ එක්ස්පීරියන්ස් කියන්නේ ළමයි ඔයගොල්ලෝ වැරදියට හිතන්න එපා. වෙන සැලොන් වල ඇත්තටම මගේ කොණ්ඩේ ඇද ගොඩාක් ඩ්‍රයි කරපුවාම මට හරිම අමාරුයි ඔළුව කැක්කුම එනවා හවස් වෙද්දි. ඉතින් මට මෙතන ඇත්තටම එහෙම දැනුනේවත් නෑ. මාර එක්ස්පීරියන්ස් එකක් තියෙන්නේ. මොකද
ප්‍රදීප් අය ගොඩක් කල් ඩුබායි ඉඳලා තියෙනවා. යාට හේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඇත්තටම කොණ්ඩයක් අල්ලද්දි සාමාන්‍යයෙන් ඩ්‍රයි කරද්දි නිින්ද යන්නේ නැහැනේ ඕනම කෙනෙක්. ඉතින් මට නිින්දත් ගියා. ඊට පස්සේ ආයෙ වොෂ් කරද්දිත් යූස් කරේ L'Oreal බ්‍රෑන්ඩ් එකේම ෂැම්පූ එක තමයි. දැන් කලර් එකත් වොච් කරගෙන ඉවරයි. දැන් ආයෙ තියෙන්නේ බ්ලෝ ඩ්‍රයි කරලා කොණ්ඩේ සෙක්ෂන් වලට වෙන් කරලා මගේ කලර් එක කොහොමද කියලා බලන්න. ඕගොල්ලන්ට පේනවනේ මගේ කොණ්ඩේ වොලියුම් එක කොහොමද කියලා. ඉතින් මගේ කලින් හෙයා කට් එකේ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට ඒක ගිහින් බලන්න. මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකටත් ඇඩ් කරන්න. ඉතින් දැන් වොලියුම් එක අර කලින් මම කොණ්ඩේ කපන්නත් කලින් තිබ්බ ගානටම තියෙනවා. ඉතින් ඒක ඕගොල්ලන්ට හොඳ ප්‍රූෆ්මන්ට් එකක්. මොකද දැන් වෙනකොට වෙළඳපොලේ ගොඩාක් බොරු ෆේක් හෙයා ඔයිල් හෙයා අයිටම්ස් තියෙනවනේ ඕන තරම්. ඉතින් ඒ අතින් ඇත්තටම මගේ ශ්වේතරෝ හෙයා ඔයිල් එක ගොඩාක් රෙකමන්ඩ් කරනවා. ඉතින් දැන් මේ වෙනකොට මම මගේ හෙයා ඔයිල් බිස්නස් එක පටන් අරන් අවුරුද්දයි මාස 3ක් විතර වෙනවා. ඉතින් මේ වෙනකොට 1000කට වැඩි පිරිසක් මගේ හෙයා ඔයිල් එක අරගෙනත් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගෙන් ගොඩ දෙනෙක් මට රිසල්ට් කියලා තියෙනවා. ගොඩ දෙනෙක් පිට රටවල් වල ඉන්න අය. ඉතින් ඕගොල්ලෝ ගොඩාක් වෙලාවට කැම්පස් වල නැත්තම් වෙන වෙන ජොබ්ස් වලට හිර වෙලා එක්ක හොස්ටල් වල බෝඩින් හවුස් වල වගේ ඉන්න අය නම් ඇත්තටම ගොඩක් වෙලාවට ගෑනු ළමයිගේ කොණ්ඩයක් පරිස්සම් කරගන්නවා කියන්නේ ඇත්තටම අමාරුම වැඩක්. ඉතින් ඒ අතින් මමත් ඉන්නේ කොළඹ. ඉතින් මමත් මගේ හෙයා ඔයිල් එක යූස් කරලම තමයි මගේ කොණ්ඩේ ආරක්ෂා කරගන්නේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ බය නැතුව මගේ හෙයා ඔයිල් එක පාවිච්චි කරලා බලන්න. සති 2ක් 3ක් යද්දි ඇත්තටම හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. මගෙත් ඉස්කෝලේ යන කාලේ මීට වැඩිය ගොඩාක් වොලියුම් එක තිබුණා. දැන් චුට්ට අඩු වුණා. ඒ වුණාට මම දැන් ආයෙත් ඒක වැඩි කරගෙන තියෙනවා. දැන් මං මාසයකින් වගේ ගෙදර ගිහපුවාම අම්මයි අප්පච්චි කියනවා ගොඩක් වෙලාවට කොණ්ඩේ වැවිලා. ඒ වගේම අයියත් කියනවා කොණ්ඩේ වැවිලා කියලා. මොකද ඉස්සර ඉඳන් අපේ අයියා හරිම ආසයි මගේ කොණ්ඩෙට. ඉස්සර ගෙදර ඉන්න කාලේ කොණ්ඩේ පොඩ්ඩක්වත් මට කපන්න දෙන්නේ එහෙම මොකුත් නැහැ. ඉතින් එයා හරි ආසයි මගේ කොණ්ඩෙට. ඒ වගේම අප්පච්චිත් එහෙමයි. ඉතින් ඔයගලන්ට පේනවා ඇතිනේ මගේ හෙයා ඔයිල් එකේ රිසල්ට් එක කොහොමද කියලා. ඔන්න ඉතින් පැය 6කට 7කට පස්සේ තියෙන පෙනුම තමයි මේ. ඉතින් මේ පොඩ්ඩක් ෆ්‍රීසි නැතුව නිකන් ලූස් ගතියක් තියෙනනේ, සිල්කි ගතිය. මේක යනවා. ඉතින් නාලා ඉවර වුණාන් පස්සේ උනට ආයෙත් මගේ කොණ්ඩේ කර්ල් වෙනවා. මගේ කොණ්ඩේ සාමාන්‍යයෙන් ලොන් අර ජම්බෝ කර්ල් එකක් වගේ තමයි තියෙන්නේ නෑමන් පස්සේ. මේක දැන් නෑමන් පස්සේ යනවා. මේ විදිහම ලස්සනට තින්නේ. ඒ වුණාට ඉතින් කලර් එක කොහොමද කියලා මට දැන් ආයේ දවස් 3කින් විතර බලනකම් ඉවසිල්ලක් නැහැ. දවස් 3කට පස්සේ ආයේ මගේ කලර් එක කොහොමද තියෙන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකේදී පෙන්නන්නම්. කොහොමත් ඔයගොල්ලෝ කලින් වීඩියෝ එකේදී බලන්න ඇතිනේ මගේ කොණ්ඩේ කොහොමද දැන් තියෙන්නේ කියලා. ඉතින් ඒ විදිහම තමයි කලර් එක දැන් ගොඩාක් ලස්සන වෙලා තියෙනවා. හොඳට කොණ්ඩේට අල්ලලා තියෙනවා. සාමාන්‍යයෙන් බ්ලීච් කරන්නේ නැතුව කොණ්ඩේකට කලර් එකක් අල්ලන්නේ නැහැ කියලා තමයි සමහර අය කියන්නේ. මට නම් එහෙම තමයි කිව්වේ මගේ කොණ්ඩේ වොලියුම් එකත් එක්ක බ්ලීච් කරන්නම ඕන කියලා තමයි සමහර සැලෝන් වල මට කියපුවාම කියන්නේ. ඒ වුණාට ඉතින් දැන් බලන්නකෝ බ්ලීච් නොකර මගේ කොණ්ඩේට කලර් එක හොඳට ඇබ්සෝර් වෙලා තියෙනවා. ඉතින් අපි හොඳ බ්‍රෑන්ඩ් එකකින් හොඳ විදිහකට හොඳ තැනකින් හොඳ විශ්වාසනීය තැනකින් කරනවා නම් කිසිම දෙයකට බය වෙන්න ඕන නැහැ. ඒගොල්ලොන්ට ඕන විදිහට අපිට අපේ කොණ්ඩේ කරගන්න ඕන නැහැනේ. ඉතින් හරි ඔන්න මගේ කොණ්ඩේ කතාවේ වැඩේ ඉවරයි අද දවසට. ඒ ඉවර කරා. ගෙදරින් එද්දි මෙතෙන් එද්දි 11යි. දැන් වෙලාව 7:10.
මෙච්චරලා මගේ කොණ්ඩේ ඇතුවා. බයි. තියන සලෝන් එකේ නේ. එලා පියම්. රෑ වුණ නිසා කොහෙවත් ඇවිදින්න උනේ නැහැ. මං ආසාවෙන් හිටියේ නිකම්බ බීච් එක පැත්තට පොඩ්ඩක් ඇවිදින්න යන්න. ඒත් ඉතින් ඒක කරගන්න බැරි වුණා ගොඩක් රෑ වුණ නිසා. මං ඉතින් එහෙම ආය ගෙදරට එන්න පිටත් වුණා. අද වීඩියෝ එක ගැනත් මොනවද හිතුනේ කියලා අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මගේ හෙයා කලර් එක කොහොමද කියලාත් මට අනිවාර්යයෙන්ම කියන්න. හරි එහෙනම් වීඩියෝ එක පුරාවටම මගෙත් එක්ක හිටියට ගොඩාක් thank you. ඊළඟ වීඩියෝ එකත් එනං අනිවාර්යයෙන්ම බලන්න. ගිහින් එන්නම්. Thank you for watching. See you next video. Bye. නිරෝගී ශක්තිමත් තිගු කෙස් කලඹකට ශ්වේතරෝ hair oil එක විතරයි. මගේ hair oil එක ගන්න කැමති අය ඉන්නවා නම් පහලින් තියෙන නම්බර් එකට WhatsApp message එකක් දාන්න.